ලෙබනන්හි ගිහිරිගස් අතරෙහි මොරගසන්නාගේ ශබ්දය. හොඳයි මේ දවසේ අපි ස්වාමින් වහන්සේගේ වචනයට අපි සූදානම් වෙමු. අපි සෑම රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයට පැමිණෙන්න යනවා. අපි අද දවසේ කතා කරන්න යනවා සියලු දේම යහපත පිණිස. සියලු දේම යහපත පිණිස. යම් දේවල් සිද්ධ වුණාට පස්සේ බොහෝ අය කියනවා එක කතාවක්. විශේෂයෙන්ම අලාභයක්, කරදරයක්, හිරිහැරයක් වුණාම සමහර අය මෙහෙම කියනවා. හැමදේම වෙන්නේ හොඳටනේ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියනවා. හිත හදාගන්න කියනවා හැමදේම වෙන්නේ හොඳටයි කියලා. මොනවා හරි අසමර්ථ වීමක්, පාඩුවක් වුණාට පස්සේ ඒක තමයි අවසානයේදී කියලා හිත හදාගන්නේ. දැන් මේ රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ ඊට හා සමාන දෙවියන් වහන්සේගේ වචනයක් තිබෙනවා. ඒ ස්ථානයේ කියනවා තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව. සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව. බයිබලයේ කියනවා සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව. එකට ක්‍රියා කරන බව අපි දන්නවා කියලා බයිබලයේ කියනවා. දැන් මම මේ පදයේ කොටස් කීපයකට කඩන්න යනවා. ඔබට මේක විග්‍රහ කරන්න. හේතුව අද දවසේ අපි අල්ලගන්න යනවා සත්‍යතාවයක්. දෙවියන් වහන්සේ අපේ ජීවිතවල බොහෝ දේවල් කිරීම සඳහා පාවිච්චි කරන යම් විදිහක් පිළිබඳ සත්‍යතාවයක් අපි අල්ලගන්න යනවා. ඒ සත්‍යතාවය ඔබ මම අල්ලගත්තාම ඔබ දන්නවද ඔබ මම ජීවිතය බොහෝම අවබෝධ කරගන්න යනවා. ඔබ මම ජීවිතයේ කාරණා හරි ලෙස එකලස් කරගන්න යනවා. මෙන්න මේ සත්‍යතාවය අපේ ජීවිතවලට අපි හරි ලෙස අල්ලගත්තාම එනිසා උන්වහන්සේ අද දවසේ විශේෂයෙන්ම අපිට පෙන්눔 කරන්න යනවා අපේ ජීවිතය උන්වහන්සේ අරගෙන යන මාර්ගයේ අරගෙන යන ක්‍රමයට නිවැරදි ලෙස අරගෙන යාම පිණිස උන්වහන්සේ අනුගමනය කරන යම් ක්‍රමයක් අපි මේ දේශනාව තුළ තේරුම් ගන්න යනවා. අද බොහෝ අය මේ පදය පාවිච්චි කරලා අර ලෝකයේ ඉන්න විදිහටම හිතාගෙනත් හිතනවා. දෙවියන් වහන්සේ සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු කියලා අපි අධිලිවන්තයනුත් සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරනවා මේ වචනය කියනවා. නමුත් මේ වචනය පිටුපස ගැඹුරක් තිබෙනවා. ඒ ගැඹුර අවබෝධ කරගත්තේ නැත්නම් සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව ඔබට පේන්නේ නැතු යනවා. සමහර වෙලාවට හිත හදාගන්න කියලා හරියන්නේ නැහැනේ. පේනෙන්න ඕන මොකද්ද මේ සියලු දේම යහපත පිණිස කොහොමද ක්‍රියා කෙරුනේ කියන එක පේනෙන්න අවශ්‍යයි. ඒතර තමයි ඔබට ජීවිතය ගැන සැලැස්මක් දමා ගන්න පුළුවන්. ජීවිතය ගැන ටාගට් එකක් තියාගන්න පුළුවන්. ජීවිතය ගැන අරමුණක් ඇති කරගන්න පුළුවන්. ඔබට ඒ සැලැස්ම පෙනෙන්න පටන් ගත්තාම අපි නිකන් අවසානයේදී වැරදුණු තැන කියලා හරියන්නේ සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවානේ කියලා හිත හදා ගන්නව නෙවෙයි. ඊට වඩා බැරෑරුම්ම උන්වහන්සේගේ ක්‍රියාව අපේ ජීවිතවල අත්දකින්න පිණිස උන්වහන්සේ මහත් වූ දේවල් පාවිච්චි කරලා අපිට හිතන්න බැරි දේවල් උන්වහන්සේ උපයෝගී කරගෙන උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ සම්පූර්ණ කරගන්න යනවා. උදාහරණයක් ජෝසෙෆ්. ඔව් හොඳම උදාහරණයක් අපිට තිබෙන. දැන් මේ යාකොබ්ගේ පුත්‍රයා ජෝසෙෆ් අපි දකිනවා දෙවියන් වහන්සේ ජෝසෙෆ්ට දෙනවා සිහිනයක්. මොකද්ද සිහිනය? ඔහුව ස්වාමීන් වහන්සේ ඔසවන්න යන හැටි. ඔහු පැමිණෙන්න යන ස්ථානය. ඔහු පැමිණෙන්න යන නිලය. ඔහු පැමිණෙන්න යන තානාන්තරය. ඔහුට දෙවියන් වහන්සේ දෙන්න යන වගකීම. ඔහුව ස්වාමීන් වහන්සේ ඔසවන්න යන හැටි. ඔහු සිහිනෙන් දකිනවා. ඔහු සිහින දැක්කට මොකෝ කවුරුත් ඒ සිහින පිළිගන්න
කැමති උනේ නැහැ. සමහරට ඔබේ මගේ සිහිනේ අනිත් අයට කිව්වොත් කවුරුත් පිළිගන්න කැමති වෙන එකක් නැහැ. ඔහුගේ සිතේ මේ දර්ශනය තිබුණා. ස්වාමින් වහන්සේ ඉෂ්ට කරන්න යන්නේ කොහොමද? ඔහු දන්නේ නැහැ. මේ දර්ශනය අයිති ජෝසෙෆ්ට මොකද උනේ? සහෝදරයෙක් එකතු වෙලා ලොකු ලින්දක දැම්මා. ඔව්ව මැරිලා යන්න. ඊට පස්සේ ඔවුන් තීරණය කරා නෑ. ඊට වඩා හොඳයි මේ ලින්දෙන් අරගෙන අර ස්මයිල් වරුන් යනවා. ඔවුන්ට විකුණන එක ඊට වඩා හොඳයි. ඔවුන් ඉජිප්තුවට යන්නේ. ඉජිප්තුවට බඩු අරගෙන යන්නේ. වහලෙක් හැටියට විකුණලා සල්ලි ගමු. ස්මයිල් වරුන්ට විකුණුවා. විකුණලා සල්ලි ගත්තා. දැන් ස්මයිල් වරුන් අරන් ගිහිල්ලා ඌව විකුණුවා පොතිපර්ට. ඒ රටේ ඉන්න රාජ්‍ය නිලධාරියෙකුට විකුණුවා. කෝ සිහිනය, කෝ දර්ශනය මොකද උනේ? ඔහු දැන් වහලෙක් ආවතේවකම් කරනවා. ටිකක් කල් ගියාට පස්සේ ඔහු තරුණ වුණා, වැඩුණා, පෙනුමෙන් වර්ධනය වුණා, ඔහු උස්මහත් වුණා. ඔහුට අනිසි බලපෑමක් එන්න පටන් ගත්තා පොතිපර්ගේ භාර්යාවගෙන්. ඒක ප්‍රතික්ෂේප කරා. ඔහු හේතුව ඔහුට තියෙනවා දර්ශනයක්. ඔහු දන්නවා ස්වාමීන් වහන්සේට විරුද්ධව ඉඳලා මේ දර්ශනයට යන්න බෑ. ඒ නිසා ඔහු දන්නවා මම පාපයට වැටුනොත් මට ඒ දර්ශනයට යන්න බෑ. මම දුර්වල වෙලා, මම අසාර්ථක වෙලා මගේ ජීවිතය පාවලා දුන්නොත් මට ඒ දර්ශනයට යන්න බෑ. ඔහු රැකගත්තා. රැකගත්ත නිසා පොතිපර්ගේ භාර්යාවගේ බොරු චෝදනාවට වැරදිකාරයෙක් වෙලා ඔහු දැන් හිරගෙදර. දැන් කල්පනා කරලා බලන්න. කොමේ සිහිනය. ඔහු එතන ඉඳලා එතන සිරකාරයින්ගේ සිහිනක් දැන් තෝරා දෙන්න පටන් ගත්තා. ස්වාමින් වහන්සේ මේ සියල්ල පාවිච්චි කරේ සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන්න සලස්වන පිණිසයි. දැන් තේරුණාද? සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරවන්නට දෙවියන් වහන්සේට හැකියාව තියෙනවා. ඒ නිසා උන්වහන්සේ අද දවසේදී ඔබව මාව උන්වහන්සේගේ දිශාවට, උන්වහන්සේගේ සැලැස්මට අරගෙන යන පිණිස උන්වහන්සේ අපට තියෙන තිත්ත අත්දැකීම්, බිඳ වැටීම්, අපේ ජීවිතවල අසාර්ථකව වැටුණු ස්ථානයන්, අපේ ජීවිත පරාජිත වෙච්ච ස්ථානයන්, අපිට හිරිහැර කරපු පුද්ගලයන්, අපිට පීඩා කරපු අය, ඒ දේවල් උන්වහන්සේ පාවිච්චි කරනවා ඔබව ඒ අත හරවන්න. තේරුණාද? ඔබ ඒ අත හරවන්න. ඔබ කැරම් බෝඩ් එකක ඉඳගත්තාම ඔබට තියෙනවා ඩිෂ් එකක්. ඒකෙන් තමයි ඔබ පහර දෙන්නේ ඔබේ ඉත්තන්ට. ඔබේ ඉත්තන්ව හරි ස්ථානයට යොමු කරන්න ඔබ හරියට ඉඳගෙන කල්පනා කරනවා ඒක මෙතනට වැදිලා එතනින් ඒ වලට දමා ගන්න. අපි ඒකට පහර දෙන්නේ. ඒක සමහරට කෙලින්ම වලට යන්න ඉඩක් නැහැ. නමුත් ඒක සමහර තැන් වලට හැප්පිලා වල ඉස්සරහට එනවා. අපි දන්නවා තැන් වල හැප්පිලා තුවාල වෙලා වැදිලා ඒවා හරියට අපි උත්සාහ කරනවා හරියට ඒ වල ළඟට ඒවා හිමීට ගෙන්න ගන්න. කැරම් ගහන දක්ෂයෝ ලස්සනට එක සැලසුම් කරන සමහරට වෙන කෙනෙක්ගේ පහරින් තමාගේ ඉත්තව තමාගේ වල ළඟට කිට්ටු කරගන්න අවශ්‍ය දේවල් ඔහු දන්නවා. ඔහුගේ පහරවල් වලින් ඔහුගේ ඉත්තන්ව වලට දාන අතර එයාගේ පහරවල් වලින් තමුන්ගේ ඉත්තන්ව වලට ලං කරගන්න ඔව් වැඩ කටයුතු කරනවා. මේ තරංගයක් දැන් අපේ ජීවිතවල හැප්පීම් තිබෙනවා, වැටීම් තිබෙනවා. අපිට පහර දෙන මිනිස්සෙයින් ඉන්නවා. අපිව හෙලා දකින අය ඉන්නවා. ස්වාමින් වහන්සේ මේ අයව තබලා තිබෙන්නේ මතක තියාගන්න අපිව හප්පල හරි දිශාවට හරවන්නයි. සමහර අයගේ ජීවිතේ දා හැප්පුණේ නැත්නම් අද උන්වහන්සේ පෙන්වන හරි දිශාවට ඇවිල්ලා නැහැ. සමහරලාට එදා ඔබට පීඩා කරපු අර ඔබට තිත්ත වුණු අර ඔබට තරහ යන ඒ සහෝදරයව සහෝදරිය එතන හිටගෙන ඔබට පීඩාව නොකරන්න සමහර ඔබ ඒ තීරණ ගන්නේ නැහැ. එදා ඒක බොහොම අමාරු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ සිදුවීමත් එක්ක ඔබ ගෙදර ඉඳන් අඬන්න ඇති. නමුත් ස්වාමින් වහන්සේ ඒක පාවිච්චි කරා ඔබව වෙන පැත්තකට හරවන්න, ඔබව දිශාගත කරන්න උන්වහන්සේගේ ඉලක්කයක. මෙන්න බයිබලයේ කියනවා සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව. මෙන්න මෙහෙමයි අපේ ජීවිතවල උන්වහන්සේ ක්‍රියා කරන්න යන්නේ. ඒ නිසා ඔබ ඉදිරියට පැමිණෙන අභියෝග සහ ඔබට ඇති වෙන බාධා, ඔබට පීඩා ඔබ හිතන්න එපා මේවා නිෂ්කාරණේ ඇති වෙනවාය කියලා. මේවා ඇති වෙන්නේ ස්වාමින් වහන්සේගේ සැලැස්මත් එක්කයි.
ඒ නිසා මගේ ජීවිතයට පහර දුන්නු පීඩා කරපු අය නිසා ස්වාමීන් වහන්සේ මාව යම් දිශාවකට හැරවුවා. මම පස්සේ දන්නේ ස්වාමීන් වහන්සේ මාව හරවලා තියෙන්නේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය දිශාවටයි කියලා. මට එදා ඒ පීඩාව නොඑන්න මම මේ දිශාවට හැරෙන්නේ නැහැ. බලන්න ස්වාමීන් වහන්සේ තුල යන ගමනේ ඔබේ ජීවිතවල ඔබටත් එවැනි අත්දැකීම් තිබෙනවාද? ඔබට පස්ස බලනකොට පේනවද ස්වාමීන් වහන්සේ පුදුම විදියට මාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ? හැම දෙයක්ම පුදුම විදියට එකතු වෙලා මගේ ස්වාමීන් වහන්සේ මාව අරගෙන යන දිශාවට මාව අරගෙන යන්න උන්වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. අපි හැමෝටම කියන්න පුළුවන් කමක් නැහැ මේ ප්‍රකාශය. යම් කාරණා දෙකක් තිබුණේ නැත්තම්. මොන ප්‍රකාශයද? සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව දන්නවා කියලා ඔබට ඔබ ගැන කියාගන්න පුළුවන් වෙන්නේ ඔබ යම් කොන්දේසි දෙයකට යටත් වෙලා තියෙනවා නම් විතරයි. එහෙම නැත්තම් ඔබට ඒක අදාළ නැහැ. හේතුව ඔබ නිකම්ම පරාජිතයෙක් වෙයි ඔබ මේ කොන්දේසි දෙකත් එක්ක එකතුනේ නැත්තම්. ඔබට එන විපත්තිය ඔබට එන පීඩාව නිකන් ඔබට හිරිහැරයක් බාධාවක් පීඩාවක් විතරක් වෙයි ඔබ මේ කොන්දේසි දෙකට ඇතුළුනේ නැත්තම්. ඔබ මේ කොන්දේසි දෙකට ඇතුල් වුණොත් ඒ බාධාව ඒ පීඩාව ඒ අපහසුකම ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් පාවිච්චි කරලා යහපත පිණිස ඒක උන්වහන්සේ ඔබේ ජීවිතයට එවන්න යනවා. මොනවද මේ කාරණා දෙක? එන්න ඊට කලින් තිබෙන පදේ මුල් කොටසට. බයිබලයේ කියනවා තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. ඔන්න ඒක කාටද ආශිර්වාදයේ ජීවිතය අයිති? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරවන්නට යන්නේ උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට විතරයි. දෙවැනි කාරණය එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට. මං කිව්වා කාරණා දෙකක් තියෙනවා. හැමෝටම කටැල්ල කියන්න බෑ දෙවියන් වහන්සේ සියල්ල යහපත පිණිස එකට ක්‍රියා කරන්න සලස්වනවානි කියලා පීඩා ප්‍රශ්නයකට හැමෝම කිව්වට මේකේ ප්‍රතිඵලය ලබන්න යන්නේ ඒ හැමෝම නෙවෙයි. එක තමයි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට ඒ වගේම උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට. දැන් ඔබේ ජීවිතයේ මේ සත්‍යතාවය අල්ල ගන්නට නම් මේ ජයග්‍රහණය අල්ල ගන්න නම් මේ ජීවිතයේ රටාවට ඔබ ඇතුල් කර ගන්න නම් ඔබගේ ජීවිතයේ සිදුවෙන සියලු දේ උන්වහන්සේ පාවිච්චි කරලා ඔබව උන්වහන්සේට ඕන ස්ථානයට ඔබව ගෙනියනවට ඔබ කැමති නම් මතක තියාගන්න මේ කොන්දේසි දෙකට යටත් වෙන්න වෙනවා. පළවෙනි කාරණයට එමු. පළවෙනි කාරණය තමයි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කොහොමද? අපිට කියන්න පුළුවන් මම ඔබට ආදරෙයි. මේක වචනයක් විතරක් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ අපිට පෙන්눔 කරලා තිබෙනවා ආදරේ නම් මොනවද කරන්නේ? යොහන් පොතේ 14:15 යමක් කතා කරනවා. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නෝය. මෙන්න දෙවියන් වහන්සේ ප්‍රේමය සම්බන්ධව පළවෙනි උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ කියනවා. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නෝය. පළවෙනි කාරණේ උන්වහන්සේ ප්‍රේමය ගැන බලාපොරොත්තු වෙන. අපි උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා අපේ කටින් කිව්වට හෝ අපි නොයෙකුත් ආකාර ප්‍රකාශ වෙන්න සැලැස්සුවාට හෝ නෙමෙයි සැබෑ ප්‍රේමය. උන්වහන්සේට ප්‍රේම කරන හින්දා සමහර අය පූජා ඔප්පු කරනවා. සමහර අය තෙල් මල් පහන් වලින් උන්වහන්සේට පූජා ඔප්පු කරනවා. හැම දෙයකින්ම හරියට ආදරය කරනකොට ප්‍රේමවන්තය කියලා චොකලට් දෙනවා. මල් අරන් ගිහිල්ලා දෙනවා. ඒවා ඔක්කොම දෙයි. විවාහ වුණාට පස්සේ ගොඩක් අය කියයි ඇත්තටම ඇහුවොත් කතන්දර මාව ගන්නකම් විතරයි. චොකලට්යි අරවයි මේවයි ඔක්කොම. ඊට පස්සේ කොහමද? හොඳ සාක්ෂි ඔබට යන්න කිව්වොත් කියයි මෙතන ඉන්න අය. දැන් සමහර අයගේ ප්‍රේමය වගේ චොකලට් ප්‍රේමය. මේකනේ ආදරේ බොහොම දරුණුම සංකේතය. කොහෙන් ආවද මන් දන්නේ. චොකලට්. තව කෑම නැතුවයි. ඊට වඩා රසේව නැතුවද? ඊට වඩා පැණි රසේව නැතුවද? ජුජුබ්ස් පැණි රස නැද්ද ඊට වඩා? මාෂ්මෙලෝ. මොකද මේ චොකලට්ම.
නමුත් අපි දකින්නවා චොක්ලට් රස්නෙට දිය වෙනවා කියලා. සමහර ඒවා රස්නේ වැදිනකොට දිය වෙලා යනවා ආදරේ. සමහර අයට තියෙන එවැනි ආදරයක්. නමුත් උන්වහන්සේ කියන්නේ නැහැ. මට තෙල් මල් පහන් මට පොරොන්දු ඒවා බාර ඒවා මට ඕනේ නැහැ. මට මොනවායින් බාර වෙන්නද රත්තරන්ෙන්ද රිදියෙන්ද? ඒවා හැදුවේ මමයි. මිනිස්සෙන් මෙන්න ප්‍රේම කරන විදිය. හැඟීමෙන් මොනවා හරි කරනවා. ලොකු කැපවීම කරනවා. නමුත් උන්වහන්සේ කියන්නේ නුඹ මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්න යනවා. අපි උන්වහන්සේගේ ආඥා රක්ෂා කරන්නේ නැත්නම් අපි කොහොම දේවල් කෙරුවත් උන්වහන්සේ තවම බලාපොරොත්තු වෙන ප්‍රේමය අපෙන් ලබන්නේ නැහැ. මොන දෙයින් කොහොම කෙරුවත් උන්වහන්සේ කියනවා මගේ ආඥා රක්ෂා කරන තුරු නුඹ මට ප්‍රේම කරන්නේ නැහැ. එනිසා උන්වහන්සේ අර සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන්නට සලස්වන්නේ උන්වහන්සේට ප්‍රේම කරන අයටයි. උන්වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේගේ ආඥා රක්ෂා කරනවා. මෙන්න ආඥා පනත් උන්වහන්සේගේ සියලු කැමැත්ත ලියවී තිබෙනවා අප ඉදිරියේ. උන්වහන්සේ කියනවා මෙන්න මේවා රක්ෂා කරන්න. ඒ අනුව ජීවත් වෙන්න. ජීවිතය පරිවර්තනය කරගන්න. ජීවිතය ගොඩනගා ගන්න වචනය මත කීකරු වෙන්න. අපි নমස්කාර කරමින් හලෙලුයා ප්‍රශංසා කියලා කොච්චර කෑ ගැසුවත් අපි ස්වාමින් වහන්සේගේ ආඥා රක්ෂා කරන්නේ නැත්තම් ඒක නිෂ්ඵලයි. අපි නිකම්ම නිකං ආගමික මිනිසෙක් විතරයි. අපිට ඉතුරු වෙන්න යන කිසිම දෙයක් නැහැ. අපි හිතාගත්තට සියලු දේ යහපත පිණිස එකට වෙනවා කියලා නෑ. ඒවා යහපත පිණිස නෙමෙයි අයහපත පිණිසම වෙලා යයි. එහෙනම් උන්වහන්සේගේ ආඥාව රක්ෂා කරන්න ඕන. තවත් බයිබල් පදයකට 1 යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 2 සහ 3ට එන්න යනවා. බයිබලයේ කියනවා අප දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල අපි දෙවියන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව අපි දනිමුව. මක්නිසාද දෙවියන් වහන්සේට ප්‍රේම වීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත. දැන් මෙතන අර පළවෙනි කාරණේටම අවශ්‍ය කාරණයක් තමයි වැඩිපුර කතා කරන්නේ. නමුත් ඒක ඇතුලේ තවත් එකක් පෙන්눔 කරනවා. මෙතනත් කියන්නේ ආඥා ආරක්ෂා කරන්න ඕන කියලා. නමුත් තව කාරණයක් සොයා ගන්න තියෙනවා. මොකද්ද තුන්වෙනි පදේ කියන්නේ? මක්නිසාද උන්වහන්සේට ප්‍රේම වීම නම් අපි දෙවියන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව අපි දනිමු. දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ ආඥා පවත්වන කෙනෙක් හැටියට අපි උන්වහන්සේගේ දරුවන්ටත් ප්‍රේම කරනවා. මතක තියාගන්න දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම තුල තිබෙන දෙයක් තමයි අනිත් අයට ප්‍රේම කිරීම. අපි තුල ප්‍රේමය නැමැතිනම් උන්වහන්සේ අර පොරොන්දුව ඉෂ්ට වෙන්න අපට ඉඩ තියෙන එකක් නැහැ. මොකද්ද? සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන්න සලස්වනවා කියන පොරොන්දුව උන්වහන්සේ ඉෂ්ට කරන්න යන්නේ එකක්. මං කිව්වා මුල් කාරණය දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයට. දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන අයට. උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරනවා කියන්නේ මෙතන බයිබලයේ එක කාරණයක් කියනවා. උන්වහන්සේගේ සෙනගට දේව දරුවන්ට අන් අයට ප්‍රේම කරන අයටයි. මෙන්න උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන අයගේ ප්‍රේමේ ස්වභාවය. අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. අපි පල්ලිය දේවල් වලට ඇලුම් කරනවා. නමුත් මම මගේ සහෝදරයාට වෛර කරනවා නම් මෙයා නම් මම අතේ දුරින් තියාගෙන ඉන්නේ. මං යාට කැමති නෑ කියලා යමෙක් ගැන ඔබට තිත්ත කමක් තිබෙනවා නම් මොකද හිතන්නේ? දිවනසේ අයව ගණන් ගන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම නොකරන කෙනෙක් හැටියටයි. තව එමු ප්‍රේමයේ පදයකට. උතුම් ආඥා 2 මොකද්ද? මතෙව් 22:37 සිට 40ට කතා කරනවා ප්‍රේමය පිළිබඳ උතුම් ආඥා 2 ගැන. ඔබ දන්නවද යේසුස් වහන්සේ මුළු ව්‍යවස්ථාවම සාරාංශ කරා. උන්වහන්සේ ඔහුට කතා කොට තාගේ මුළු හෘදයෙන්ද, තාගේ මුළු ආත්මයෙන්ද, තාගේ මුළු බුද්ධියෙන්ද, තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව.
මේක උතුම් වූ පළමුවෙනි වූ ආඥාවය. මෙය හා සමාන දෙවැනි එකක් තිබේ. එනම් තටමෙන් තාගේ අසල්වැසියාට ප්‍රේම කරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයක් පිහිටා තිබේයි කීසේක. උන්වහන්සේ මේ සියල්ල පටන් ගන්න පාවිච්චි කරපු ප්‍රථම බීජය ප්‍රේමය. ප්‍රේමය. ලෝකවල නැව්වේ ප්‍රේමය මුල් කරගෙනයි. දැන් මෙතන කතා කරන යේසුස් වහන්සේ මම නුඹලාට උතුම් ආඥා දෙකක් දෙනවා. ඒ ආඥා දෙක සම්පූර්ණ වෙනවා කියන්නේ මුළු ව්‍යවස්ථාවම සම්පූර්ණ වෙනවා. ඔබ දන්නවා මේ ආඥා දෙක අනුව දසපන්නත බෙදන්න පුළුවන්. පළවෙනි 54 තියෙන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සම්බන්ධවයි. එතනින් එහාට ඊළඟ 56 තියෙන්නේ අසල්වැසියාට ප්‍රේම කිරීම සම්බන්ධවයි. දැන් මෙතනත් කතා කරනවා ප්‍රේමය ගැන. පළමුව උන්වහන්සේ කියනවා තාගේ මුළු හෘදයෙන්ද, තාගේ මුළු ආත්මයෙන්ද, තාගේ මුළු බුද්ධියෙන්ද, තාගේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. මුළු හෘදයෙන්, දෙක මුළු ආත්මයෙන්, තුන මුළු බුද්ධියෙන් නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රේම කරන. මෙන්න පළවෙනි කාරණය. ඒතර අපේ ප්‍රේමය බලාපොරොත්තු වෙන්නේ වචන වලින් නෙවෙයි, වතාවත් වලින් නෙවෙයි. බයිබලයේ කතා කරන්නේ හෘදයෙන්, ආත්මයෙන්, බුද්ධියෙන්. මේ ඔක්කොම ඇතුළාන්ත දේවල් නෙවෙයිද? ඇතුළාන්ත දේවල්, ඇතුළාන්ත ජීවිතයේ කාරණා. එනිසා උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඇතුළාන්ත ජීවිතයේ කාරණා ගැනයි. පේත්‍රස් කියන උන්වහන්සේ 3 සැරයක් අහනවා නුඹ මට ආදරෙයිද? අද මිනිස්සෙයින් ප්‍රේම කරන්නේ තමාටයි ප්‍රේම කරන්නේ. ඇයි හේතුව? දෙවියන් වහන්සේ ළඟට යන්නේ තමාගේ දේ ඉෂ්ට කරගන්න විතරයි. එහෙම නොවේද? කනගාටුවට කාරණය අපේ පල්ලි වලට සමහර අය ඇවිල්ලා කාලයකට පස්සේ තමාගේ ප්‍රශ්නේ විසඳුන් නැතුව ගියාම කියනවා අනේ මෙතන හරියන්නේත් නැහැ. දැන් මම කවුරු වෙනුවෙන්ද මම මේ දෙවියන් වහන්සේට ප්‍රේම කරලා තියෙන්නේ? අද බොහෝ කිතුණුව දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ තමා වෙනුවෙන්. තමාගේ ව්‍යාපාරය වෙනුවෙන්. තමාගේ සුවේ නැති අතපය වෙනුවෙන්. තමාගේ නොමග ගිය දරුවා වෙනුවෙන්. තමාගේ පවුල සහ තමාට හදාගන්න තියෙන ගේ දොර වෙනුවෙන්, තමාගේ රැකියාව වෙනුවෙන් තමයි දෙවියන් වහන්සේව සොයාගෙන එන්නේ. එහෙම නෙවෙයිද? එහෙම තමයි බොහෝ අය. නමුත් උන්වහන්සේ කියන්නේ කොයි විදියටද? තාගේ මුළු හෘදයෙන්, තාගේ මුළු ආත්මයෙන්, තාගේ මුළු බුද්ධියෙන්. නුඹේ දේව ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න ආත්මයෙන්, හෘදයෙන්, සිහිබුද්ධියෙන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න පුළුවන්ද? සිහිබුද්ධියෙන්. යම් අය ඉන්නවා හැඟීම්බර ප්‍රේමයක් විතරයි තියෙන්නේ. මෙතනට ඇවිල්ලා මෙතන හැඟීම්බර ගීතිකාවක් ගායනා කරනකොට මොකක්ද හැඟීමක් ඇවිල්ලා එදාට හොඳට ප්‍රශංසා කරනවා. නමුත් අනිත් දවසේ එනකොට මෙතන හැඟීම්බර ගීතිකාවක් නැහැ. නිකන් ඔය පරණ මොකක් හරි ගීතිකාවක් දැන් කියනවා. ඒක ගීතිකාවක් ගතියක් නැහැ. අනේ එදාට ප්‍රශංසාවක් නැහැ. ඒ අය තමුන්ගේ සිහිය බුද්ධිය පාවිච්චි කරන්නේ නැහැ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. හැඟීම් විතරයි පාවිච්චි කරන්නේ දෙවියන් වහන්සේට නමස්කාර. මෙතන ගායනා කරන ගීතිකාව හැඟීම්බර වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒක පරණ එකක් වෙන්න පුළුවන්, ඒක ඕන එකක් වෙන්න පුළුවන්. නමුත් මම මගේ සිහියෙන් බුද්ධියෙන් නමස්කාර කරනවා නම් ඒ ඕන දෙයක් මට පුළුවන් දෙවියන් වහන්සේ කියන ස්වාමිනී ඔබ ලෝකවල් මවපු දෙවියන් වහන්සේ. මට හුස්ම දුන්නු දෙවියන් වහන්සේ. දැන් සමහරට මට ප්‍රශ්නයක් මේ වෙලාවේ. මට මුකුත් හැංගීම් නැහැ. මට කලකිරීමක් තියන්නේ. නමුත් මට පුළුවන් සිහිය බුද්ධිය උපදවා ගන්න එවලට. හැංගීම් බරම වෙන්න ඕනේ නැහැ නමස්කාර කරන්න. සමහර අය හැංගීම් බර වෙලා තමා කියනවා මෙන්න සුද්ධාත්මයන් වහන්සේ කියලා. සුද්ධාත්මයන්සේ ක්‍රියා කරන මොහොතවල් තියෙනවා නැතුව නෙවෙයි. දෙයන්වහන්සේ ක්‍රියා කරයි. ඔබට හිතා ගන්න බැරි වෙයි මේ වෙලාවේ මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙයි. නමුත් හිතන්න එපා සමහර අය හැංගීම් අවශ්‍යගෙන සුද්ධාත්මයන් වහන්සේ කියලා කියනවා. නෑ ඒක හැංගීම්. මේ ගීතිකා ගත්තාමත් සමහර ගීතිකා තියෙනවා හැංගීම් බර ගීතිකා. ඒ සංගීතයේ හැටි. ඇත්ත පහසුයි අපිට හැංගීමෙන් ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න. නමුත් හිතන්න එපා ඒක විතරයි නමස්කාරය කියලා. හැංගීම හොඳයි. යමක් උපදවා ගන්න. අපි ඔක්කොම හැංගීම් බර මිනිස්සුනේ. යම් හැංගීම් ඇති වුනහම තමයි අපි තීරණ පවා ගන්නෙ නැද්ද? ඔව් හැංගීම් හොඳයි.
නමුත් හිතන්න එපා ඒ හැඟීමයි ආත්මය කියලා. නෑ. ඔබ ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන දෙවියන් වහන්සේ ළඟට. ඔබට ඒ හැඟීමත් එක්කයි දෙවියන් වහන්සේට තව මං ලං වෙන්න ඕන කියලා. ඒ හැඟීමත් එක්කයි ස්වාමින් වහන්සේට මම හොඳට නමස්කාර කරන්න ඕන කියලා. උන්වහන්සේට ඕන එවැනි ප්‍රේමයක්. ඔබ දන්නවා නිකන් හැඟීම් බර ප්‍රේමය විවාහයකදී උනත් අසාර්ථකයි නෙවෙයිද? ඒ හැඟීම් තිබෙන කාලේ ඔව් ආදරේ ප්‍රේමයයි. නමුත් දුර්වල දේවල් දකිද්දි කොහමද ප්‍රේම කරන්නේ? පුරුෂයාගේ භාර්යාවගේ අඩුපාඩු දකිද්දි කොහමද ආදරය කරන්නේ? එතනදී අපිට පාවිච්චි කරන්න වෙන අපේ සිහිය, බුද්ධිය, අවබෝධය පාවිච්චි කරගෙන අපිට ඒත් ප්‍රේම කරන්න, ඒත් සලකන්න අපිට ඉගෙන ගන්න සිදු වෙනවා. එහෙම වුණොත් විතරයි ඒක සාර්ථක ගමනක් හැටියට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. හොඳ කල්පනාවෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න. හොඳ සිහියෙන් ස්වාමීන් වහන්සේට කතා කරන්න. උන්වහන්සේට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේ සියල්ලම ඇවුවා උන්වහන්සේගේ ප්‍රේමය නිසා. දෙවියන් වහන්සේ මාව මේ පොළොවට එවුවා උන්වහන්සේගේ ප්‍රේමය නිසා. උන්වහන්සේ අද මාව ජීවත් කරලා තියෙනවා උන්වහන්සේගේ ප්‍රේමය නිසා. උන්වහන්සේ මේ දක්වා මාව ගෙනාව උන්වහන්සේ මට ප්‍රේම කරන නිසා. හැඟීම් හොඳයි. නමුත් හැඟීම් නැතත් අඩුවක් තියනවද? නැහැ. ඒ නිසා ඔබ පුරුදු වෙන්න ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එවැනි ප්‍රේමයක්. මෙන්න උන්වහන්සේගේ ප්‍රේමය ගැන උන්වහන්සේ ඉල්ලන දේවල්. බයිබලයේ කියනවා ඊළඟට ඊටම සමාන වූ දෙවෙනි එකක් තියෙනවා කියලා කියනවා. එහෙම නේද කියන්නේ? මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ. බයිබලයේ කියනවා එකක් විතරන්නේ මේ තව එකක් තියෙනවා. එකක් නෙවෙයි දෙකයි. ඒ දෙක ගැන මොනවද කියන්නේ? මෙය හා සමානයි කියලා කියනවා. බලන්න ඒකේ වැදගත්කම. මෙය හා සමාන දෙවෙනි එකක් තියෙනවා. දසපනතේ 54යි දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම ගැන කතා කරන්නේ. 56ක් කතා කරන්නේ සහෝදර ප්‍රේමය ගැන කතා කරන්නේ. අන් අයට ප්‍රේම කිරීම ගැන. මෙතන කියනවා ඒ හා සමාන තවත් එකක් තියෙනවා. එනම් තටමෙන් තාගී අසල්වැසියාට ප්‍රේම කරව යනුය. දැන් එතන කියන්නේ දෙවියන් වහන්සේට මෙන් දෙවියන් අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. දෙවියන් වහන්සේට මෙන් අසල්වැසියාට ප්‍රේම කරන්න පුළුවන් කමක් උන්වහන්සේ ඉඩ දීලා නැහැ. උන්වහන්සේ කියන්නේ තටමෙන් තාගී අසල්වැසියාට ප්‍රේම කරන්න. ඒ කියන්නේ හැකි උපරිම ප්‍රේමය දෙන්න කියන එකයි. එහෙම නෙවෙයිද? හැකි උපරිම දේ. අපි දන්න ඕනම කෙනෙක් තමාට තමා ප්‍රේම කරනවා. තමාට වෛර කරගන්න අය තමයි බෙල්ලේ වැල දාගෙන මැරෙන්නේ. මුහුදේ පැනලා මැරෙන්නේ. තමාට වෛර කරගන්න අයට. හරි වෛරය වැඩි වුණාම පනිනවා ගඟේ. කළුතර ගඟට ආවා ජෝඩුවක් පනින්න. රේල් පාලම දිගේ ආවා. දෙන්න 1යි 2යි තියලා පැනපෙඩි කොල්ලා ඉස්සරුණ කෙල්ල පහ වුණා. ඊට පස්සේ කොල්ල ගඟේ පැන්න කෙල්ල පැනලා දිව්වා. කෙල්ලට පස්සේ හිතන්න ඇති ගඟේ පැන්න නම් මීට වඩා සැපයි කියලා හිතෙන්න ඇති ෂුවර් එකටම. හරි මෙන්න තමාට මේ අය තමයි තමාට වෛර කරගන්න අය. එහෙම වෙන්න පුළුවන්. ඒ වියවුල් අය. ඒ වියවුල් ජීවිත. නමුත් අපි දන්නවා මිනිස්සෙන් දිහා බලනකොට මිනිස්සයා තමාට ප්‍රේම කරනවා. ඒ නිසා තමා හොඳට අඳින්න උත්සාහ කරනවා, තමා හොඳ සුවය ලබන්න උත්සාහ කරනවා, හිමි අසනීපයක් වුණාම ඉක්මනට බෙහෙත් ගන්න උත්සාහ කරනවා. එහෙම නේද? තමාට ප්‍රේම කරනවා. තමා හොඳට සල්ලි හම්බ කරලා හොඳ ගයක් හදාගන්න උත්සාහ කරනවා. තමාට ප්‍රේම කරනවා. තමාට හානි වෙන මාර්ගවලින් තමා වැළකීලා ඉන්න උත්සාහ කරනවා. තමාට අවශ්‍ය ආරක්ෂාව දමා ගන්න උත්සාහ කරනවා. හරි? තමාගේ අනාගත ශරීර සෞඛ්‍ය වලින් හොඳට කනවා, ව්‍යායාම කරනවා. හරි? මොකද තමාට ප්‍රේම කරනවා. හරි අපි හැමෝටම හිතන හොඳ දිග කාලයක් ජීවත් වෙන්න ඕන කියලා. අපි කියනවා ජේසුස් වහන්සේ වෙනුවෙන් මරණය මට ලාභයක් කියලා පාවුල්තුමා සියල්ල නිම කරලා කතා කරනවා. ඒක හරි අපිට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති කියලා. ඒ ඔක්කොම කිව්වත් අපි හිතනවා අපි හොඳට ජීවත් වෙන්න ඕන කියලා. මාංශය යටතේ සිටින නිසා ආත්මය තිබෙනවා ජීවත් වෙන. නමුත් ආත්මය ජීවත් වෙන්නේ මේ මරණීය මාංශයේ සීමාවන් යටතේ තාම. ඒ නිසා තාම මාංශික දේවල් ඉස්මතු වෙනවා වැඩි. ඒ නිසා තමයි පරීක්ෂාවනුත් වැඩි. නමුත් බයිබලයේ කතා කරනවා මට මෙන් කියන්නේ උපරිම ප්‍රේමය ගැනයි කතා කරන්නේ. උපරිමය ගැනයි කතා කරන්නේ. කියන්නේ දෙවියන් වහන්සේට මෙන් කියලා. නැස් කියන්නේ තමාට මෙන් තමාගේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මෙන්න ප්‍රේමය පිළිබඳ ආඥාවක්. මෙන්න අර පදේ අපි වෙනුවෙන් දීලා තියෙන පොරොන්දුව ඉෂ්ට කරන්න නම් උන්වහන්සේ කියනවා උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට. උන්වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ මෙන්න අලංකාර පද කීපයකින් මම ඔබට පෙන්නුවා. උන්වහන්සේට ප්‍රේම කිරීම සහ උන්වහන්සේ අන් අයට ප්‍රේම කිරීම තමයි උන්වහන්සේ ප්‍රේමය තුල අපෙන් බලාපොරොත්තු වෙන දේ. ඒ නිසා මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියලා මගේ සහෝදරයාට වෛර වෙනවා නම් ඇත්තට මෙයා උන්වහන්සේට ප්‍රේම කරන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ කියනවා. එහෙනම්
අපිට අර පොරොන්දුව අයිති නෑ. මොකද්ද පොරොන්දුව? සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන පොරොන්දුව. තේරුණාද? කොච්චර අලංකාරද ඒ පොරොන්දුවේ ඉරුමකාරයෙක් වෙන්න පුළුවන් නම්. සියලු දේ වෙන සියලු දේ යහපත පිණිස උන්වහන්සේ අප වෙනුවෙන් පාවිච්චි කරන්න යන පොරොන්දුව කොච්චර අලංකාරද? අද මට නපුරු දෙයක් වුණත් මම දන්නවා උන්වහන්සේගේ පොරොන්දුත් එක්ක මම ඉන්න කෙනෙක් හැටියට උන්වහන්සේ ඒක පාවිච්චි කරන්න යන්නේ මගේ යහපතටමයි. ආමෙන්. මට ඒක කියන්න බැරි වෙනවා උන්වහන්සේට ප්‍රේම කිරීම මා තුල නැත්නම්. යොහන් 21:15 සිට 17 දක්වා. තවත් ප්‍රේම කිරීමේ තවත් එක පියවරකට ගෙනවද යේසුස් වහන්සේ. ඒ පියවර මොකක්ද? මෙතන තමයි යේසුස් වහන්සේ පේත්‍රස්ගෙන් අහන්නේ නුඹ මට ප්‍රේම කරනවද? දැන් යේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වුණාට පස්සුව තමයි මේ පේත්‍රස් එක්ක ඉන්න අතරේදී මෙම සිද්ධිය වුණේ. එදා පේත්‍රස් නැවත මුහුදට ගිහිල්ලා තිබුණා මාළු අල්ලන්න. දැන් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා පේත්‍රස්ට දැන් පෙනෙන අවස්ථාවේදී පේත්‍රස්ව යේසුස් වහන්සේට හම්බ වුණේ කොහේ ඉඳලාද? මුහුදේදී. දැන් ගලීලේ මුහුද අතර යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට ගියාට පස්සේ පේත්‍රස් මෙන්න දැන්වත ආයේ ගිහිල්ලා මාළු අල්ලන්න. දැන් මෙච්චර ක්‍රියාකාරී හිටපු පේත්‍රස් එදා වුන් මාළු එකතු කරලා මාළු ගොඩාක් දැන් රැස් කෙරුවා. අර මුල් වතාවේ යේසුස් වහන්සේ වුන්ත් එක්ක පේත්‍රස් කැඳවන මොහොතේ නෙමෙයි. මේ ඊළඟට. එතකොට තමයි පේත්‍රස් දැනුනේ මේ යේසුස් වහන්සේ අපි ළඟ ඉන්නේ දැන් ආයෙ ඇවිල්ලා. මලුන්ගෙන් නැගිටලා. දැන් මේ මාළුන්ගේ වැඩ කර ඉන්න අතර මෙසේ ඔවුන් කෑපසු යේසුස් වහන්සේ සීමෝන් පේත්‍රස්ට කතා කොට යොහන්ගේ පුත්‍ර වූ සීමෝන් මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවාදයි ඇසුසේක. දැන් ඔබ හිතන්නේ මොනවද? මොවුන්ට වඩා. දැන් එතන උන්වහන්සේගේ අනිත් තවත් ගෝලියෝ හිටියා. එතන උන්වහන්සේ පේත්‍රස්ගෙන් අහන්නේ එහෙමද ඔබ හිතන්නේ? මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවාද? නෑ. එතන උන්වහන්සේ කතා කරන්නේ මාළු. එතන තිබුණා ලොකු මාළු තොගයක්. ලොකු සල්ලියක්. ලොකු සම්පතක්. මොකද දැන් පේත්‍රස් දැන් ආයි මුහුදට ගිහිල්ලානේ මාළු අල්ලන්න. ඇදින්නේ ජීවිතය අතහැරලා. ගියා මුහුදට. දැන් යේසුස් වහන්සේ නෑ. මැරුණා. ගියා මුහුදට. ආයි මාළු අල්ලන්න. දැන් යේසුස් වහන්සේ කියනවා දැන් යේසුස් වහන්සේ ඉඳගෙන මලුන්ගෙන් නැගිටි යේසුස් වහන්සේ පේත්‍රස් ළඟ ඉඳගෙන අනා පේත්‍රස් මවුන්ට වඩා නුඹ මට ආදරෙයිද? අන්න මාළු පෙන්නලා අහන්නේ. පේත්‍රස්ගේ මුදල් පෙන්නලා අහන්නේ. ඔහුගේ වස්තුව පෙන්නලා අහන්නේ. නුඹ මේවට වඩා මට ආදරෙයිද? ඔහු එසේ ස්වාමිනී මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද මාගේ බැටළුවන් පෝෂණය කරපන්නේයි ඔහුට කීසේක. නුඹ මට ආදරේ නම් දැන් නුඹ මාළු අල්ලලා හරියන්නේ නැහැ. මොකද පේත්‍රස්ට මතක් වෙන්න ඕන පේත්‍රස්ට යේසුස් වහන්සේ කොහොමද කැඳෙව්වේ කියලා. මම නුඹව මසුන් අල්ලන්නෙක් නෙවෙයි මිනිසුන් අල්ලන්නෙක් කරනවා කියලා කැඳෙව්වේ. දැන් පේත්‍රස් ආයේ ගිහලා මාළු අල්ලන්න. දැන් යේසුස් වහන්සේ කියනවා එහෙනම් ආයෙත් නුඹට සිදු වෙනවා අර පරණ මගේ කැඳවීම සීකරන්න. එහෙනම් නුඹ බැටළුවන්ව පෝෂණය කරන්න. මාළු අල්ලන්න නෙවෙයි. පේත්‍රස්ව කැඳවනවා බැටළුවන්ව පෝෂණය කරන්න. නැවතත් දෙවනි වරක් ටිකක් වෙලා ගියා. පේත්‍රස් තාම මාළු වැඩ. ගොඩ ලොකුයි. අතාරින්න බෑ. මාළු කියන්නේ සල්ලි. ඔබ දන්නවා දීවරය ගොඩාක් හම්බ කරනවා. ඇයි දීවරය හැමදාම දුප්පත්? සල්ලි හම්බ කරාට වැඩක් නැහැ නේ. සකසරුවම් කරගන්න දන්නේ නැත්තම්. ඔබත් ඉගෙන ගන්න ජීවිතේ. කොච්චර හම්බ කරත් පෝසත් වෙන්න බෑ. සකසරුවම් කිරීම ඉගෙන ගත්තේ නැත්තම් කොච්චර හම්බ කරත් හැමදාම දුප්පත්. ඒක හොඳට ඉගෙන ගන්න. ඒ හින්දා හරියට මුදල් සකසරුවම් කරන්න ඕන. ඒක වෙනම පාඩමක්. ආර්ථික විද්‍යාව. හරි. පේත්‍රස් නැවත දැලේ පේත්‍රස්ගෙන් දෙවනි වතාවට අහනවා. නැවතත් දෙවනි වර යොහන්ගේ පුත්‍ර සීමෝන් නුඹ මට ප්‍රේම කරනවාදයි ඔහුගෙන් ඇසුසේක. ඔහුද එසේ ස්වාමිනී මම ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද මාගේ බැටළුවන් පාලනය කරපන්නේයි ඔහුට කීසේක. දෙවනි වතාවට කියනවා පාලනය කරන්න, මෙහෙවන්න, හික්මවන්න. ටික වෙලාවකට පස්සේ උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කතා කොට යොහන්ගේ පුත්‍ර සීමෝන් නුඹ මට ආදරේ දැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර මට ආදරේ දැයි යේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේත්‍රස් දුකට පැමිණ ස්වාමිනී
ඔබ සියල්ල දන්නාසේක. මා ඔබට ආදරය ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උට කතා කොට මාගේ බැටළුවන් පෝෂණය කරපන්න. තුන් සැරයයි. පළවෙනි උත්තරය එහෙනම් මගේ බැටළුවන් පෝෂණය කරන්න. දෙවෙනි උත්තරය එහෙනම් මගේ බැටළුවන් පාලනය කරන්න. තුන්වෙනි උත්තරය මාගේ බැටළුවන් පෝෂණය කරන්න. පෝෂණය කරන්න, පාලනය කරන්න, පෝෂණය කරන්න. පාලනය කවතාවයි, පෝෂණය දෙවතාවයි. අද උන්වහන්සේ අපිට කතා කරනවා උන්වහන්සේට මෙහෙ කරන්න, සේවය කරන්න. යේසුස් වහන්සේ කියනවා නුඹ මට ප්‍රේම කරනවා නම් මගේ සෙනග පෝෂණය කරන්න ඕන. මගේ සෙනග පාලනය කරන්න ඕන. මගේ සෙනග පෝෂණය කරන්න ඕන. ප්‍රේම කරනවා නම් මට සේවය කරන්න ඕන. මෙන්න උන්වහන්සේ ප්‍රේමය ගැන බලාපොරොත්තු වෙන තවත් ප්‍රධාන පියවරක්. උන්වහන්සේට සේවය කරන්න. අපි ඔක්කොම කරාට හරියන්නේ එක දෙයක් අඩුයි. උන්වහන්සේට සේවය කරන්න නැත්නම් පේත්‍රස් උන්වහන්සේ කිව්වා නෑ නෑ තවම නුඹ මට ප්‍රේම කරන්න අරගෙන නෑ. මොකද එහෙමනම් නුඹ දල් වලට හැරිලා ගියේ ඇයි? නුඹට තිබුණානේ අනිත් 11 දෙනාව අනිත් 10 දෙනාව රැක ගන්න හරි එක්කෙනෙක් ගියා ජුදාස්. නමුත් තව 10 දෙනෙක් ඉන්නවා. නුඹට තිබුණා ඒ 10 දෙනා එක්ක ඉන්න මම එනකන් මම පොරොන්දු වුණා. නමුත් නෑ පේත්‍රස් මුහුදට ගිහිල්ලා පේත්‍රස් කියනවා තාම නුඹ මට ආදරේ නෑ. තුන් සැරයක් අහලා කියනවා තාම ආදරේ නෑ. ඇයි හේතුව? තාම නුඹේ වැඩේ පටන් ගත්තේ නෑ. ඒ නිසා අපි උන්වහන්සේට ප්‍රේම කරනවා නම් මතක තියාගන්න උන්වහන්සේට සේවය කරනවා. උන්වහන්සේට සේවය කරනවා කියන එකේ ප්‍රධානම දේ තමයි දේව සෙනගව රැක බලා ගන්න එක. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සෙනග එකතු කරන එක. එකතු වෙච්ච සෙනගව අල්ලගෙන දරාගෙන ඉන්න එක. ඔබට හම්බෙයි ගෘහ රැස්වීමක් සමහර කෙනෙක් යා ඒ කණ්ඩායම ලස්සනට ඒ අයව ගොඩ නගාගෙන ආරක්ෂා කරගෙන ඒ අයව හරි ලෙස පාලනය කරගෙන යනවා. මෙන්න සේවයක්. ඔබ පාරට බහිනවා කෙනෙක්ට සුභාරංචි කතා කරනවා එයාව යේසුස් වහන්සේ වෙතට ගෙනියනවා. මෙන්න සේවයක්. උන්වහන්සේට, උන්වහන්සේගේ සභාවට, ලෝකයට උන්වහන්සේ කියනවා සේවය කරන්න. පෝෂණය කරන්න, පාලනය කරන්න, පෝෂණය කරන්න. උන්වහන්සේ විශේෂයෙන්ම සභාපාලකවරයෙක් හැටියට මට දෙන දෙයක් තමයි පෝෂණය කරන්න, පාලනය කරන්න, පෝෂණය කරන්න. පෝෂණය දෙගුණයක් තියෙනවා. පාලනය එකයි නම් පෝෂණය දෙකයි. එකට දෙකයි. පාලකතුමෙක් විතරක් වෙලා හරියන්නේ නැහැ. සෙනගව අණ කරලා, සෙනගට දඬුවම් කරලා, හරි සෙනගව හික්මවලා, සෙනගව බය කරගෙන ඒක හරියන්නේ නැහැ. ඔව් එහෙම කොටසක් තියෙනවා. මොකද සභාව රකින්න ඕන නිසා. එච්චරයි. සභාව රකින්න ඕන නිසා තියෙනවා. වෙන මොකටවත් නෙමෙයි. වෙන මොනවටද මගේ නායකකම් පෙන්වන්නද? මගේ නායකම් කොහෙද? ස්වර්ගෙට ගියාම අපි ඔක්කොම එක පොලිමේ. පෝෂණය හොඳට කරනකොට සෙනග හික්ම වෙනවා. සෙනග නිවැරදි විදියට හැසිරෙන්න පටන් ගන්නවා. සෙනග සීමා මායිම් දැනගන්නවා. මේ ආලේපලත් දේව වචනේ අධ්‍යාපනයත් එක මොනවා ගොඩනෝ නැගී තියෙයිද? ඒ නිසා ඔබව හරියට පෝෂණය කරොත් බොහෝ දේවල් පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතන කියන්නේ එක සැරයයි පාලනය, දෙසරයක් පෝෂණය ගැන කතා කරනවා. දැන් මේක තවත් කාරණයක්. නමුත් මෙතන කතා කරන්නේ සේවය කරන්න, ප්‍රේම කරනවා. දැන් බලන්න ප්‍රේමයේ ටිකක් ගඹුරු වැඩි මට පේන්නේ. ඇයි මෙච්චර දේවල් බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු අපි වෙත ඉෂ්ට කරන්න. උන්වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට තමයි සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන්නේ. දැන් මම ඔබට දීර්ඝ එක දේශනාවක් සම්පූර්ණ කෙරුවා ප්‍රේම දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සම්බන්ධව. ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට. කැඳවනු ලැබුව අයට තමයි උන්වහන්සේ සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන්නේ. ඒ නිසා ඔබ හිතන්න එපා මේ ලෝකේ ඉන්න හැමෝට මේක උන්වහන්සේ වළංගුයි කියලා. ඔබ කැඳවීම බාරගත්ත කෙනෙක්ද? උන්වහන්සේ ඒ මංගල්‍ය භෝජනයට ආරාධනා කරන පිණිස මංගල්‍ය ස්වාමියා එදා කියනවා ලෝක 14 වෙනි පරිච්ඡේදයේ නුඹලා යන්න පාරවල් වලට. මංගල්‍ය ස්වාමියා කතා කළා කියනවා ලෝක 14:21 ඉඳලා නුඹලා පාරවල් වලට යන්න, මන්සන්දි වලට යන්න, නුඹලා ගෙයින් ගෙදරට යන්න, මාවත් වලට යන්න. ඕනම කෙනෙක්ව කැඳවන්න එක්කරගෙන එන්න. ඔවුන් ගිහිල්ලා එදා බොහෝ සෙනගක් එකතු කරගෙන ආවිල්ලා මංගල්‍ය ශාලාව පිරෙව්වා. පුරවලා කියනවා ස්වාමිනී ගොඩාක් ආවා. හැබැයි තවත් ශාලාව ඉඳ තියෙනවා. ඊට පස්සේ ඔය කියනවා නැවතත් ඵලයල්ලා ගිහිල්ලා උන්ට බල කරපල්ලා නැත්තම් බලෙන් අදන් වරෙල්ලා කියලා කියනවා. ඔබව බල කරලා වෙන්න පුළුවන්, බලෙන් අදන් ඇවිල්ලා වෙන්න පුළුවන් අද මෙතන ඉන්නේ. සමහර අය ඉන්නවා ඉන්නේ ලනු දාලා ඇදගෙන යමු පල්ලි කියලා ඇදන් එන්න තියෙනවා සමහර අය. එහෙම නේද? මෙතන සමහර අය ඇවිල්ලා තින්නේ එහෙම වෙන්න පුළුවන්. කමන්නේ කොයි විදියට මේක ඇතුළට ආවත් නමුත් ස්වාමීන් වහන්සේ තුල ස්ථිර වුණා නම් එච්චරයි. අපි එක එක විදියට එයි මෙතනට. සමහර එක්කෙයි තමාගේ රෝගයක් සුව කරගන්න හින්දා ආපු අය ඉඳී.
සමහර අය ඉදී අහවලගේ බල කිරිල්ලට ආවා කියලා ඉඳී. නමුත් කෙසේ හෝ ඔබ දැන් ස්වාමින් වහන්සේ තුල ස්ථීර වී තිබෙනවා නම් එච්චරයි අවශ්‍ය. ඔබ කැඳවලා තියෙනවා. ඔබ කැඳවීමට එකඟ වෙච්ච කෙනෙක්ද? ඔබ දේව රාජ්‍යයේ කැඳවීම තුල ගමන් කරන කෙනෙක්ද? බයිබලයේ කියනවා විශේෂයෙන්ම රෝම 8 කතා කරනවා දරුවෝ ගැන. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබන්නෝය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමුව. තවද නුඹලා දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයන් වහන්සේම අපේ ආත්මය එක්ක සාක්ෂි දෙනසේක. දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. රෝම 8 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා 15 වෙනි පදේ ඉඳලා. මොනවද එතන කියන්නේ? දේව දරුකමේ උරුමය ලැබලා තියෙන අයට තමයි අර පොරොන්දු ආйти. කැඳවනු ලැබුවට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට ඔබ දරුකම ලබා තිබෙනවාද? ඔබ දරුකම තුල ගමන් කරන්නේ නැත්නම් මේ උරුමය අපිට ආйти නැහැ. 1 පේත්‍රස් 1:14 එතන කියනවා නුඹලා නොදන්නා කමේ කාලේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවි කීකරු කමේ දරුවන් මෙන් නුඹලා කැඳ වූ තනන් වහන්සේ සුද්ධව සිටින්නාක් මෙන් නුඹලාගේ මුළු හැසිරීමේදී සුද්ධව සිටපල්ලා. මක්නිසාද මා සුද්ධව සිටින හේයින් නුඹලාත් සුද්ධව සිටිය යුතුයි ලියා තිබේ. සුද්ධ කමට කැඳවපු අය ගැනයි කතා කරන්නේ. දරු කමට කැඳවපු ඊළඟට කියනවා සුද්ධ කමට කැඳවපු අය. මොකද කියන්නේ? මෙතනත් කැඳවීම ගැන කතා කරලා කියනවා උන්වහන්සේ සුද්ධ නිසා නුඹලාත් සුද්ධව සිටින්න ඕන. සමහර දරුවෝ ගැන කියනවා නේද? සමහර අම්මා කියනවා මේ කොල්ලා තාත්තගේ නම්බුවක් තියන්නේ නැහැනේ කියලා කියනවා. හේතුව බලාපොරොත්තු වෙනවා තාත්තා එච්චර යහපත් කෙනෙක් හැටියට මේ දරුවොත් ඒ වගේම ගමන් කරයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. ස්වාමින් වහන්සේ ඔබව කැඳවා තියෙන්නේ සුද්ධව සිටින්නයි. සුද්ධව සිටීමට ඔබව කැඳවලා තියෙනවා. මොකද ඔබේ තාත්තා සුද්ධයි. මා සුද්ධව සිටින නිසා නුඹලාත් සුද්ධව සිටින්න ඕන. සමහර තාත්තලා කියනවා පුතේ මම ජීවත් වෙනා වගේ ජීවත් වෙන්න ඕන. උන්වහන්සේත් අපිට කියනවා පුතේ මම ජීවත් වෙන මම වගේ නුඹලාත් ඉන්න ඕන මේ පොළවේ. පුළුවන්ද අපේ ජීවිත දිහා බලලා මිනිස්සුන්ට කියන්න මෙයා සැබෑ දෙවියන් වහන්සේගේ දරුවෙක්. අන්න ඒ සාක්ෂිය තියෙන්න ඕන. අපේ නිවසේදී ඒ සාක්ෂිය තියෙන්න ඕන. වැඩපළේදී ඒ සාක්ෂිය තියෙන්න ඕන. දවුර හන්දියේදී ඒ සාක්ෂිය තියෙන්න ඕන. තේරුණාද? අපි ගැන ගෞරවයෙන් උන්වහන්සේට කතා කරන්න පුළුවන් වෙන්න ඕන. උන්වහන්සේ අපිව කැඳවලා තියන්නේ ඒකටයි. අපි අර පොරොන්දු අපිට ඉස්සර වෙන්නේ නැහැ. උන්වහන්සේ ඉදිරියේ මෙන්න මේ කැඳවීමට හරියට කීකරුන්නේ නැත්තම්. දරුකමට කැඳවපු අය, සුද්ධකමට කැඳවපු අය. එහෙම නැත්තම් අර පොරොන්දු අපිට ඉෂ්ට වෙන්නේ නැහැ. බයිබලේ කියනවා තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. රෝම 8:28. මේ අයට තමයි සියලු දේ යහපත පිණිස ක්‍රියා කරන්න යන්නේ. සුද්ධව සිටින්න කැඳවපු අයට. තවත් කැඳවීමක් ගැන කතා කරනවා. 1 පේත්‍රස් 2:20-21. මක්නිසාද නුඹලා වර්ධ කොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම් එය මොන උතුම් කමක්ද? නමුත් යහපත්කම් කොට ඒ ගැන දුක් විඳින කල්ලි ඉවසන්නහු නම් දැන් වර්ධ කරලාද? නෑ. යහපත කරලා දැන් දුක් විඳින්න. එතකොට ඉවසනවා නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රශංසනීය දෙයක්ය. එසේය ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. පුදුම කැඳවීමක් මේක නම්. ගුටි කණ්ඩ කැඳවලා තියෙනවා අපිව දෙවියන් වහන්සේ. බයිබලයේ කියනවා වර්ධ කරලා පහර කන එක ප්‍රශංසනීයයි. හොඳයි. ඒක උතුම්. මොකද හේතුව වර්ධ පිළිගන්න. රයිට්. උතුම් දෙයක්. වර්ධ කරලා පහර කනවා නම් උතුම්. වර්ධ නොකර යහපත්කම් කරලා යහපත්කම නිසා පහර කනවා නම් බයිබලයේ කියනවා එහෙම අපි දුක් විඳිනවා නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රශංසනීය දෙයක්. යහපත කරලා දුක් විඳින්න වෙලා තියෙනවනේ ප්‍රශංසනීයයි. අරක උතුම් මේක ප්‍රශංසනීයයි. ඊට වඩා උතුම් කියලායි බයිබලයේ කියන්නේ. ඊට පස්සේ කියනවා ඒකට නුඹලා කැඳවලා තියෙන්නේ. මොනවටද කැඳවලා තියෙන්නේ එහෙනම්? යහපත කරලා ඒ යහපත් දේ නිසා දුක් විඳින්න. යහපත් දේ නිසා දඬුවම් ලබන්න. උන්වහන්සේ කියනවා කැඳවලා තියෙනවා. එහෙනම් උන්වහන්සේ උදෙසා පීඩා විඳින්න උන්වහන්සේ කැඳවලා තියෙනවා. ඔන්න කැඳවීම.
දරුකමට කැඳවලා තියෙනවා. ශුද්ධකමට කැඳවලා තියෙනවා. පීඩාවට කැඳවලා තියෙනවා. කී දෙනෙක් කැමතිද පීඩාව ලබන්න? බයිබලයේ රෝම 8 පරිච්ඡේදයේදී බයිබලයේ කතා කරන අන්තිමට උන්වහන්සේ සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමු නම් එසේ වන්නේය කියලා. උන්වහන්සේ සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමු නම් එසේ වන්නේය කියලා. ඒ දුක් විඳින අයට තමයි සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකාරණ සලස්වන්නේ. මෙන්න කැඳවීම. ඔබ දුක් විඳින්නත් කැඳවලා තියෙනවා. යේසුස් වහන්සේ දුක් විඳින්නත් කැඳෙව්වා. දුක් විඳීමෙන් පස්සේ විශාල මහිමයක් ලැබුවා. ඔබ මාව දෙවියන් වහන්සේ කැඳවලා තියෙනවා පීඩා විඳින්න. සමහර අය ඔක්කොමටම ලෑස්ති, අන්න ඒකට ලෑස්ති නැහැ. මොකද ඔබ සිතන්නේ? පීඩාව කයින් හරි ඉල්ල ගන්න ඕනේ නැහැ. හරි? නමුත් සූදානම්ෙන් ඉන්න ස්වාමීන් වහන්සේ උදෙසා පීඩා විඳින්න වෙනවා නම් ඒක තුල මම යන්න ලෑස්ති. මම පාරේදී ගුටි කෑව දවසක්. මොනවටද? බයිබල් පල්ලියට යන්න පටන් අරගෙන. එදා හිටිය ලොකු ගෑන් එකක් පාරේ. බයිබල් පල්ලියට යන අයට පහර දෙන්න. එදා ගුටි කාලා තමයි අපි පල්ලි ගියේ. දෙයන්හන්සේගේ වැඩේ දෙයන්හන්සේ නැවතුවද නැහැ. දෙයන්හන්සේගේ සභාව ගොඩනගලාමයි දෙයන්හන්සේ සියල්ල ඉස්ස කරේ. ස්වාමීන් වහන්සේ අපිට දුන්නේ වරප්‍රසාදයේ ගමේ පළවෙනි සභාව ගොඩනගන පිණිස. මෙන්න ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවන්. දුක් විඳින්න, පීඩා විඳින්නත් උන්වහන්සේ කැඳවලා තියෙනවා. උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට, දුක් විඳින්න කැඳවනු ලැබුවන්ට, උන්වහන්සේට සේවය කරන්න ආපු නිසා ගොඩාක් දුක් විඳීම් වලින් යන්න සිදු වුණා යම් කාලවලදී. මට මතකයි මමයි මගේ භාර්යාවයි දවල්ට තියෙන්නේ හාල් විතරයි. දැන් ඇදහිල්ලෙන් බත් එක උයලා ඊට පස්සේ මුකුත් නෑ කන්න. ඒත් අපි දෙන්න සතුටින් ගියා. මට මතකයි අපි අරගෙන මන්නයක් අරගෙන ගියා එදා මුහුදට. මුහුදේ ගල්වල ඉන්නවා බෙල්ලෝ. අපි දෙන්න එදා බෙල්ලෝ ගැලෙව්වා. මොනවටද? බත් කණ්ඩ තෙල් දාගන්න. දැන් එහෙමයි. සමහර අවස්ථාවල ගියේ. මට මතකයි මගේ භාර්යාව මාළු ගන්නවා සාලයෝ ස්ටුඩියෝ රුපියල් 10කට 10 දෙනෙක් විතර හම්බ වෙනවා. ඒ කාලේ රුපියල් 10 ගන්නෙ. සමන්ති ඒක සෝදලා කපලා ඒක බැදලා බෝතලයකට දාලා වහලා තියෙනවා. හේතුව අපි කීප දවසක්ම මාළු කන්නේ එහෙමයි. දැන් මේ විදියට දුක් විඳීම තුලින් යන්න උන්වහන්සේ අපිව කැඳෙව්වා. ගෙදර ගියාම ගෙදර එළිය වත්තේ තියෙන අඹ ගහක්. මම අඹ ගහට නැගලා අඹ ගැට කඩා ගන්නවා. හේතුව අඹ මාළුවක් හදාගත්තාම ව්‍යංජන ඕනේ නැහැ. කන්න පුළුවන්. ඔන්න ස්වාමීන් වහන්සේ දෙසා සේවය කරන්න නිසා. ඊළඟ දවසේ මොනවද කන්නේ බොන්නේ? මම දන්නේ නැහැ, අපි දන්නේ නැහැ. නමුත් යනසර ප්‍රශංසාව උන්වහන්සේ අපි දෙන්නවම කැඳවලා තිබුණු නිසා ඒ ඔක්කොම මැද්දේ අපි අද එකතු වෙලා කතා කරනවා මොනවා හිතාගෙනද අපි දෙන්න මේ විදිහට එදා ජීවත් වුනේ කියලා. මොනවා හිතාගෙනද අපි ජීවත් වුනේ? මුකුත් නැහැ, කවුරුත් නැහැ, හිතාගන්න දෙයක් නැහැ. අපිට හිතාගන්නත් බෑ. හැබැයි අපි සතුටින් ජීවත් වෙනවා. දෙයන්සේ කැඳවීම වෙනුවෙන්. උන්වහන්සේ අපිව කැඳවලා තියෙනවා දුක් විඳින්න. ඒකත් එක්ක ගියේ. මගේ පළවෙනි දරුවා පුතාව හම්බෙන්න යනකොට මට අතේ සල්ලි නැහැ. ඒක ඇපල් ගෙඩියක් හඹ ගෙඩියක් අරන් දෙන්න ඇයට. ඇය කට වහගෙන තියෙන කඩමල්ලක් හැදගෙන හිටියා. ඇයි හේතුව? අපි අලුත් සභාවක් රෝපණය කරනවා. අපිට පඩියක් නැහැ. ඒ සභාවෙන් මොන හරි ලැබෙන දෙයක් එක්ක තමයි අපි ජීවත් වුනේ. මුලින් ඉඳලා එක්කිනාගේ ඉඳලා ඒ ගමේ අපි දැන් මේ පටන් ගත්තා. එක්කිනා දෙන්න තුන් දෙනා හතර දෙනා 25 30 දැන් හිමීට වර්ධනය වෙන්න පටන් ගත්තා. දැන් ඔහොම තමයි වර්ධනය වුනේ. කවුද උදව් කරන්න හිටියේ? දෙවනාසේ ප්‍රශංසා වේවා. සමහර අයව දෙවනාසේ පාවිච්චි කරා එළියට කපුටන් පාවිච්චි කරනවා වගේ. දෙවනාසේ අපිව දුක් විඳීමට කැඳවා තිබෙනවා. ඒ හින්දා මතක තියාගන්න. ඒක පීඩාවක් ලෙස සලකන්න එපා. හේතුව ස්වාමින් වහන්සේ සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන්න සලස්වන පිණිස අපේ දුක පාවිච්චි කරනවා. ලෑස්ති වෙන්න. ඒක 아무තු කාරණයක් කියලා හිතන්න එපා. පුදුම දේවල් උන්වහන්සේ පාවිච්චි කරනවා. අපිව ගොඩ නගන්න. අපිට පන්නරය දෙන්න. අපේ වැඩ කොටස වෙනුවෙන් අපිව හොඳ ශක්තිමත් කරන්න. මම කිව්වා මං අවුරුදු ගණන් ඉඳලා තියෙනවා ලයිට් නැතුව සේවය කරන්න ආපු නිසා. ගෙවල් වල ඕන තරම් පහසුකම් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා මට අද ඕනම තත්වයකට ඕනම මොහොතේ පරිවර්තනය වෙන්න මට පුළුවන්. සියල්ලෙන් උසස්ව ඒ මට්ටමේ ඉන්න හෝ මුකුත්ම නැතුව ඒ මට්ටමේ ඉන්න හෝ මට කිසිදු ලොකු ගැටලුවක් නැහැ. ස්වාමීන් වහන්සේ මාව ඒකට හදලා තියෙනවා. ඒම හදලා නොතියෙන්න
මට සමහර දේවල් ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ මාව එහෙම හදලා තියෙන නිසා ස්වාමීන් වහන්සේ ඒවා පාවිච්චි කරලා ඉදිරිය වෙනුවෙන් බලවත් දේ ගොඩනගන්නට ස්වාමීන් වහන්සේ සියලු දේම යහපත පිණිස එකට වැඩ කරන්න උන්වහන්සේ යෙදෙව්වා. මෙන්න ස්වාමීන් වහන්සේ කියා කැඳවනු ලැබුවන්ට පීඩා විඳින්න කැඳවනු ලැබුවන්ට ඒ වගේම උන්වහන්සේට සේවය සඳහා කැඳවනු ලැබුවන්ට කලින් කාරණේ කිව්වා ඔබ සේවය උන්වහන්සේට ප්‍රේම කරනවා නම් සේවය කරන්න. ඒ වගේම උන්වහන්සේ මත තියන්න සේවය පිණිස කැඳවීමක් ඔබට තිබෙනවා. ගලාති 5:13 අපිට කතා කරනවා එවැනි කැඳවීමක් අපිට තියෙනවා. සේවය පිණිස උන්වහන්සේ අපිව කැඳවලා තියෙනවා. මක්නිසාද සහෝදරීනි නුඹලා නිදහස් කමට කැඳවනු ලැබුවෝය. නිදහස් කමට අපිව කැඳවනවා තියෙනවා. එහෙත් නුඹලාගේ නිදහස මාංශයට ප්‍රස්තාවක් පිණිස විවහාර නොකොට ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙයල්ලා. දැන් බයිබලයේ කියනවා නුඹලාව කැඳවලා තියෙනවා නිදහස්කමට. ඔබ දන්නවද දේවදරුවෙක් තුල තිබෙනවා බොහෝ විශාල නිදහස්කමක්. ඒක තමයි මම ගොඩාක් උත්සාහ කරන්නේ මේ සමහර දේවදරුවන් නිදහස්කම උරුම කරගෙන නැහැ. දේවදරුකම ලබාගෙන තියෙනවා. නමුත් නිදහස්කම නැහැ. තාම ජීවත් වෙන්නේ අතීතේ. මතක තියාගන්න. උන්වහන්සේ අපිව කැඳවලා තියෙනවා නිදහස්කමට. ඒ නිසා මෙතන ඉන්න අය මතක තියාගන්න දෙවියන් වහන්සේ දරුවන්ට අත්විඳින්න පුළුවන් විශාල නිදහස් ආත්මයක් තියෙනවා. ඔබ ඒක අත්විඳිනවද? දෙවියන් වහන්සේ දරුවන්ට අත්විඳින්න පුළුවන් ගැලවීමේ ප්‍රීතිය කියලා බයිබලයේ දෙයක් තියෙනවා. ගැලවීමේ ප්‍රීතිය. ප්‍රථම ප්‍රේමය. ගැලවීමේ ප්‍රීතිය. නිදහස්කම. ඒක ඔබ තුල අත්දකින්න නැත්නම් පොඩ්ඩක් තට්ටු කරලා බලන්න මම ඇත්තටම ගැලවීම ලැබලා දින්නේ කියලා. ගැලවීම ලැබලා නම් ඇයි මේ දේවල් නැත්තේ? එහෙනම් සමහරට ඔබ ලෝකයේ දේවල් වලට පටලවිලා ඇති. ඔබේ මානසික දේවල් වලට කොහේ හරි පටලවිලා ඇති. ඒකයි මේ නිදහස නැත්. එහෙනම් තව මිනිස්සෙකුට පැටලවිලා ඇති. ඒ කියන්නේ මිනිස්සෙක් කියන්නේ දැන් හිතන්න එපා වෙන කොහේ හරි මිනිහෙක් එක්ක සම්බන්ධතාවයක් කියලා. නෑ මම කියන්නේ. ඒ අය කොහොමත් දේවදරුවෝ නෙවෙයි. මොකද දේවදරුවන් එහෙම වෙන්නේ නෑ. මම කියන්නේ මිනිස්සු ග්‍රහණ වලට පැටලිච්ච අය ඉන්නවා. සමහර හිතලා බලන්න සමහර මව්වරුන් ඉන්නවා දරුවන්ගේ ග්‍රහණයට පැටලවිලා. නිදහස්කමක් නෑ. නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඇයි? අර පොරිසාදේ ඇහිඳගෙන දෙන කෝල් එකෙන් ඔක්කොම නිදහස් ඉවරයි. නැද්ද? මනුෂ්‍ය ග්‍රහණ වලට අසු වෙලා කියන්නේ අන්න ඒක තමයි. නිදහස් කරන්න යෑව. නිදහස් කරලා දාන්න. මම කියන්නේ ඔබට පුංචි දරුවන් ඉන්නවනේ ඒ අය තාම ඉන්නේ ඔබේ හඬ අහන වයසේ. හරි එයාගෙන් ඔබට ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. නමුත් මේ ග්‍රහණයට පත් කරන ලොකු මේ දරුව බොහෝ අය මේ බැඳපු මිනිස්සු සමහරට රැකියා කරගෙන ඉන්න මිනිස්සු. ඇයි ඒ අයගේ ග්‍රහණ වලට අසු වෙන්නේ? ඔව් අපිට අඩුපාඩුවක් වුණා හේතුව ඔබ නැතුව එයා හැදුනා වැඩුණා. ඒ නිසා එයාගේ ගොඩනගන්න බැරි පැති ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ අය සමහර අය කරදරකාරයෝ වෙලා. ඒ නිසා සමහර අය දොස් කියන මිනිස්සු වෙලා. ඒ දරුවට වර්ධ තියන්න බෑ හේතුව අම්මලාට එන්න වුණු නිසා ඔයගොල්ලෝ නැතුව ඒ දරුවෝ හැදුනා. කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් අතීතය මොනව කරන්න? අතීතයට ආයන්නද? හදන්න බෑ. ඒ කියන්නේ දොස් පැවරීමක් තියෙනවා නම් කරන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ පසුතැවෙන්න වෙන්න හිතනවා නම් පසුතැවිලි වෙලා සමාවෙල්ලගෙන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය දරුවන් පෙරෙහි නිදහස් කරන්න. එතකොට දෙවියන් වහන්සේ යමක් ඒ දරුවන්ගේ ජීවිතවල කරයි. ඔබගේ අතින් වැරදි වෙලා තියෙනවා නම් පසුතැවිලි වෙලා සමාවිල්ලල දරුවන් කෙරේ නිදහස් කරන්න ස්වාමිනී සමාදානීය ආත්මය දරුවන්ට නිදහස් කරන්න කියලා ඔබ මනුෂ්‍ය ග්‍රහණ වලින් නිදහස් වෙන්න. නිදහස් වෙන්න. තේරුණාද? සමහර අය නිදහස්කම ලබාගෙන නැහැ. නොයෙකුත් ලෝකේ දේවල් වලට ඇමිනිලා මනුෂ්‍ය කාරණා වලට ඇමිනිලා තමුන්ගේ ජීවිතවල මානසික කාරණා වලට ඇමිනිලා ඒ නිසා නිදහස්කම නැහැ. උන්වහන්සේ අපිව කැඳවලා තියෙන නිදහස්කමෙන් සිටින්න. මේ ගැලවීමේ ප්‍රීතිය නිදහස්කම ඔබට භුක්ති විඳින්න පුළුවන්. සමහරට ඔබට බේරුන් නැති ගැටලු ඇති. සමහරෙක් අපි හිතමු පවුලක ප්‍රශ්නයක්. ගෙදර ස්වාමියා ඔබෙන් පරිගන්න බලන් ඉන්නවා. නැත්නම් මොන හරි තියෙනවා. මොකද මේ රටේ ඉන්න ගොඩක් අයට එවැනි ප්‍රශ්න තියෙනවා. නමුත් මතක තියාගන්න. එයාව ස්වාමින් වහන්සේට නිදහස් කරන්න. එයාව ස්වාමින් වහන්සේගේ අතට බාර දෙන්න. ඔබට ස්වාමින් වහන්සේ තුන්නු ගැලවීමේ ප්‍රීතිය ඔබ භුක්ති විඳින්න. තේරුණාද? ඒ නිසා ඔබ ඒවත් එක ගැටි ඉන්න එපා. හරි ඒ තුල යක්ෂයාත් නොයෙකුත් අදහස් දාන්න පුළුවන් ඒ අතරතුරේදී. ඔබ එයාව ස්වාමින් වහන්සේට බාර දීලා ඔබ ස්වාමින් වහන්සේට කියන ස්වාමිනී ගැලවීමේ ප්‍රීතිය තුල ජීවත් වෙන්න මට උදව් කරන්න. ඔබ ස්වාමින් වහන්සේ නිදහස්කමට කැඳවලා තියනවා විතරක් නෙමෙයි. බයිබලයේ කියනවා 5:13 අපි කියුවා සහෝදරිනි නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවේ එහෙත් නුඹලාගේ නිදහස මාංශයට ප්‍රස්තාවක් පිණිස විවහාර නොකොට. ඔව් ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න ඕවැයලා. නිදහස්කම මාංශයට ප්‍රස්තාවක් වෙන්න දෙන්න එපා. ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. ඔන්න තවත් කැඳවීමක්. සේවයට කැඳවලා තියෙනවා. එකින් එක්කෙනාට සේවය කරන්න උන්වහන්සේ ඔබව කැඳවලා තියෙනවා.
අපි එක් එක්කෙනා අනිත් එක් එක්කෙනා තුල තමයි වර්ධනය වෙන්නේ. මතක තියාගන්න. මේ සහභාගීකම අනර්ගයි. මේ සහභාගීකම තුල එක් එක්කෙනා වර්ධනය වෙනවා. මට දෙවනසට ස්තුති වේවා බොහෝ අය එක් එක්කෙනා වර්ධනය කරගන්න ජීවිතවලට මේ සභාව ඇතුළේ ඇවිල්ලා තියෙනවා. ඔව් දෙවනසේ වැඩි තත්ත්වවලට ගෙනල්ලා තියෙනවා. බොහෝ අය තව කෙනෙක් ගැන හිතලා ඒ අයට උදව් කරනවා. ඒ අය වර්ධනය කරන්න, ඒ අයව අල්ල ගන්නවා. ඒ අයට ධෛර්යය දෙනවා. කොච්චර ලස්සනද? මෙන්න සේවය කරන්න උන්වහන්සේ කැඳවලා තියෙනවා. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට අන්න ඒ අයට තමයි බයිබලයේ කියන්නේ සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. ආමෙන්. මෙන්න මේ අයට තමයි උන්වහන්සේ මේ පොරොන්දුව දීලා තියෙන්නේ. ඒ අයගේ ජීවිතවල සියලු දේම යහපතට උන්වහන්සේ හරවනවා. එක පුංචි කාරණයක් වෙන්න පුළුවන්. උන්වහන්සේ ඒ කාරණය හරවලා ගන්නවා අපේම යහපතට. අපේම ආශිර්වාදයක් පිණිස ඒ දේවල් හරවලා ගන්නවා. අද සමාජයට ඔබේ රැකියා කරන ස්ථානයෙන් ඔබ දොට්ට දාන්න ඇති. නමුත් ස්වාමීන් වහන්සේ ඒක පාවිච්චි කරලා ඔබට ඊට වඩා ලොකු ආශිර්වාදයකට ස්වාමීන් වහන්සේ මාවත් අරිනවා. කොහොමයිටද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට සහ උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට. ඒ නිසා ඔබ ලැස්ති වෙන්න. බලවත් ජීවිතයකට ඇතුල් වෙන්න. විශේෂ ජීවිතයකට ඇතුල් වෙන්න. මෙවැනි ජීවිතයක් අපිට ලැබෙනකොට අපේ ජීවිතේ බොහෝ සාක්ෂි තියෙනවා. බොහෝ සාක්ෂි තියෙනවා. බොහෝ සතුටක් තිබෙනවා. බොහෝ උද්‍යෝගයක් තියෙනවා. අපි බලන් ඉන්නේ එහෙම ජීවිතයක් අපිට තියෙනකොට අපි බලන් ඉන්නේ ස්වාමීන් ඊළඟ එක මොකද්ද? ඊළඟට වහන්සේ මාත් එක්ක කරන්න යන්නේ මොකද්ද? ඒ නිසා ලැස්ති වෙන ස්වාමීන් වහන්සේ බලවත් දේ කරනවා. මට මතකයි මම ලංකාවට ගියාට පස්සේ මම ලොකු පීඩා කාලයකින් ගියා. ළමයිගේ වැඩ කටයුතු, ආය සේවයට එජස් වෙන කටයුතු, ගෙවල් වල කටයුතු, දේවල් එක්ක මං ලොකු පොරබැදීමක ගියා. මොකද මං අවුරුදු 10ක්ම මගේ හුරු ජීවිතය ආය වෙනස් වුණානේ. අනිත් පැත්තට හැරුණානේ. ලොකු පීඩාවක ගියා. මම එයාපෝට් එක ළඟට කාව හරි බස්සන්න හරි නගින්න හරි යනකොට මට හරි හිතට අමාරුවක් දැනෙනවා. මම කොච්චර ආව ගිය කෙනෙක්ද මේක ඇතුලෙන්. දැන් මොකද මේ ලංකාවේ ආයි හිර වුනේ. මොකද මට එහෙම හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මාව කැඳවලා තියෙන්නේ එවැනි සේවයකට නිසා දැන් මට එවැනි සිතුවිලි එන්නේ. මගේ හිත තියෙන්නේ විදේශගත සේවයක. මට තාම තේරෙනවා මගේ කැඳවීම තියෙන්නේ එතන. නමුත් මට තේරුන්නේ මේක මන්සන්දිස්ථානයක්. දැන් ස්වාමීන් වහන්සේගේ මන්සන්දිස්ථානයක්. ඒකටයි මාව එතනට ගෙනාවේ. කොහොම නමුත් මම මේ දේවල් මතක් කරත් මට හිතෙනවා මම එවැනි සේවයක් නේද කරන්න ඕන කියන දේ මට ඇතුළට දැනෙනවා. මගේ බෑග් එකක් තියෙනවා. ඒ බෑග් එක මම අරන් තියෙන විශේෂයෙන්ම මේ ගමන් යන්න පාවිච්චි කරන්න. පුංචි බෑග් එකක් කම්පියුටර් එකයි බයිබලයයි නෝට් පොතයි දේවලුයි ඔය පොඩි පොඩි දේවල් ටික දාගෙන ඇදගෙන යන බෑග් එක ගත්තේ මොනවටද? යන්න. ට්‍රැවල් කරන්න යන්න එන්න. ඊට පස්සේ දැන් ඔය බෑග් එක දැන් ලංකාවට ගිහිල්ලා පැත්තකින් තිබ්බා. ඒක එළියට ආවේ නෑ. දැන් ඒකට දූවිලිත් වැදිලා. දවසක් මම ඒක එළියට ගත්තා. එළියට අරගෙන පිහිදන්න පටන් ගත්තා. ඉතින් සමන්ති දැන් කිව්වා ඉස්සර නම් ඔයා ඔක කොච්චර පාවිච්චි කරනවද? ඊට පස්සේ මං ඇයට කිව්වා තව මාස 3කින් මං ආයෙ පාවිච්චි කරනවා කියලා. මට කිසිදු අදහසක් නැහැ. මේ මෑතකදී ආයෙ මට ඒක මතක් කෙරුවා. මට කිසිදු අදහසක් නැහැ. මං කිව්වා තව මාස 3කින් මං මේක පාවිච්චි කරනවා කියලා. ඔබ දන්නවද හරියට මාස 3කින් මම ලැබෙන්න ආවා. ඔව් මාස 3කින් මම ලැබෙන්න ආවා. හරියටම. ඇයි දැන්ටත් මතක් කරනවා. වයිදා මට මේව කිව්වා. බෑග් එක පිහිටනකොට ආයෙත් මං ඒ බෑග් එක කරන් ලැබෙන්න ආවා. දෙවියන් වහන්සේ සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන්න සලස්වනවා. අපේ ජීවිතවල ස්වාමීන් වහන්සේ වැනි විදියට ගෙනියනවා. හලෙලූයා. ලෑස්ති දෙවැනි ජීවිතයකට. මම පාලකවරයෙක් වෙන්න ඉස්සෙල්ලත් එවැනි විදියට තමයි කල්පනා කරේ. ලෑස්ති වෙන්න. එවැනි විශේෂ ජීවිතයකට ස්වාමීන් වහන්සේ ගෙනෙන්න යනවා. ස්වාමීන් වහන්සේ ඔබට පුදුම ලෙස ආශිර්වාද කරන්නට යනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ විශේෂ ආශිර්වාද කරන්නට යනවා ඔබගේ ජීවිතයට. ලෑස්ති වෙන ස්වාමීන් වහන්සේත් එක්ක ප්‍රබල ගමනක් ගමන් කරන්න. බයිබලයේ කියනවා තවද ඔකම එකට එක සැරයක් කියමු අවසන් කරන්න ඉස්සලා. රෝම 8:28. ඇදහිල්ලෙන් කියමු. හරිද? ඒකට කියමු. 1 2 3. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. තවසරයක් හයියෙන් අර තවද කියන එකයි එනම් කියන එකයි සියලු දේම කියන එකයි සද්දෙන්ම කියන්න ඕන. 1 2 3. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම්
උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවාට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. අපි නැගිටිමු යාඥා කරමු. හාලෙලූයා. ස්තුති ස්වාමිනී, ප්‍රශංසාව ගෞරවය ඔබට දෙනවා. ඔබ ජීවමානයි, ඔබ බලවන්තයි, ඔබ ධර්මිෂ්ඨයි. ස්වාමිනී ඔබට ස්තුති අද දවස නිසා. ඔබට ස්තුති ස්වාමිනී ඔබගේ අනර්ග වචනය නිසා. ඔබට ස්තුති අද දවසේ ස්වාමිනී අපි ලැස්ති ස්වාමිනී ඔබට ප්‍රේම කරමින් ඔබගේ කැඳවීමට එකඟ වෙමින් ස්වාමිනී ගමන් කරන්න අපි සූදානම් දෙවියන් වහන්සේ. ස්වාමිනී අපිට අවශ්‍යයි ස්වාමිනී ඔබගේ ඒ පොරොන්දු අපේ ජීවිතයේ දිනපතා දකින්න. ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රේම කරන ජීවිතයකට ඇතුල් වෙන්න අපිට උදව් කරන්න. ඒ නිසා ඔබගේ කැඳවීම තුල ගමන් කරන ජීවිතයකට අපිව ඇතුල් කරන්න. අපි සෑම කෙනෙක් ඔබ දෙස බලා සිටිනවා. ඔබගේ කරුණාව අපි ආයදිනවා. ඔබට ස්තුති දෙවිදුනේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. සෑම දේ ඔබ වහන්සේ යහපත පිණිස අපේ ජීවිතයේ කරන බැවින් ඔබට ස්තුති කරනවා. ප්‍රශංසා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ මේ ස්ථානයේ යම් කෙනෙක් සිටිනවාද තවම ස්වාමිනී ඔවුන්ගේ ජීවිතවල මෙම පොරොන්දුවක් දකින්න බැරුව සිබෙන ස්වාමිනී උදව් කරන්නට ඔබට ප්‍රේම කරන්න උදව් කරන්න ස්වාමිනී තමාට මෙන් තමාගේ අසල්වැසියට මට මෙන් මගේ සහෝදරයට ප්‍රේම කරන සිත අපි සෑවටම දෙන්න දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබට ප්‍රේම කරමින් ඔබ වහන්සේට සේවය කරන සිත අපිට දෙන්න. ස්වාමිනී ඔබගේ කැඳවීම තුල ගමන් කරන්න අපිට උදව් කරන්න. දේව දරුවෙක් ලෙස ඔබ අපව කැඳවා තිබෙනවා. शुद्ध කමට ඔබ අපව කැඳවා තිබෙනවා. පීඩාවට ඔබ අපව කැඳවා තිබෙනවා. ඔබට මෙහෙ කරන්න අපව කැඳවා තිබෙනවා. ඒ කැඳවීම තුල ස්ථිරව පවතින්න අපිට උදව් කරන්න ස්වාමිනී. ඔබට ස්තුති ඔබගේ පොරොන්දු අප වෙත තිබෙන නිසා. ඔබට මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් දෙමින් අපි යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. යමෙක් මට ප්‍රේම කරන්නේද ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේයයි දෙවියන් වහන්සේගේ වචනය පවසා තිබේ. මාගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය වචනයට කැප වෙමු. වචනය අනුව ජීවත් වෙමු. වචනයේ මඟ පෙන්වීම මත ගොඩ නැගෙමු. ඔබ ලෙබනන් දේශයේ වාසය කරන්නෙක් නම් සෑම ඉරු දිනකම උදෑසන 8:30ට දෞරා අකීල් ගොඩනැගිල්ලේ 7 වන මහලේ Church of God ශාලාවේ පවත්වන දේව මෙහෙයට සහභාගී වීමට අපි ඔබට ආරාධනා කරනවා. වැඩි විස්තර සඳහා 02 961 71 27 04 64 අමතන්න. ඔබ ලෝකේ කොහේ සිටියා ඔබට උපකාර කරන්නට, ඔබ වෙනුවෙන් යාඥා කරන්නට, ඔබ වෙනුවෙන් සේවය කරන්නට මා සූදානම්. එමෙන්ම WhatsApp ඔස්සේ ඔබගේ ජංගම දුරකථනයට දේශනා ලබා ගැනීමට ඔබ කැමැත්තෙහි නම් ඉහත අංකයට අප වෙත කෙටි පණිවිඩයක් එවන්න. පාස්ටර් චමින්ද ඩයස් වන මා ඇතුළු අපගේ සියලුම සභාවේ ඇදහිලි වතුන් ඔබ උදෙසා යාඥා කරන්නට පොරොන්දු වෙමු. ඔබට ජේසු පිහිටයි.